මල්ලි මොකද කල්පනා කරන්නේ? ඔය ගොඩක් වෙලා අවුලෙන් ඉන්නේ ඇයි? මම මේ දවස්වල වැඩකුත් නැහැ. මේ අවුලෙන් ටිකක් ඉන්නේ මම. මටත් එහෙම තමයි බං. මේ මොකක් හරි ගේමක් ගහමුද? යන්න ගේමකට දෙන්න මියන් කොහෙට හරි යන්න අපේ මම කෑල්ල වැත්තේ. ඔය තේක දර ටිකකුත් අහුලගෙන පොල් ගෙඩි දෙක තුනකුත් කඩාගෙන. මේ සංජු කියන පොල් කඩන එක මේ ගෙදරෙත් දන්නේ නැහැ බං ඉන්නේ නේද? ඌත් එක්ක බෑ බං මේ කරන්න කියන්නේ ඌ වහුනොත් කියනවා ඌගේ මේ අයිතිකරය කෑල්ලේ ඌනේ පොල් කඩන්නේ. ඒකනේ අවුල. හැබැයි ඕක මම දැක්ක මේ උදේ යනවා වැඩකට. ඌ ගෙදර නෑ. එහෙනම් මේ අවුලක් නැත්තේ යන්. මේ අර පැලගස් දෙව වගේ මේ කීපයක පොල් තියෙනවා වෙන්නේදී. බල්ල කඩමු. එහෙනම් අපි දෙන්න යන්. ගිහිල්ලා බලමු මොකද කරන්නේ මේක තියෙනවා නම් කඩමු. අපේ ගෑණිත් උඩට ගියා මේ තාම ආවෙනේ වත්ත පෙත්ති තමයි ගියේ. අබේ මාම නම් මේ ටිවිල් පාක් එකට ගිහින්. එහෙනම් අවුලක් නැහැ. උඹේ ගෑණි ගෙදර නැති එකේ මේ දැන් උඹේ ගෑණිත් ඒ පැත්තට ගිහිල්ලා එනවනේ. අපි දෙන්න මෙහෙම කරමු. අපි දෙන්න යන්. ගිහිල්ලා කඩමු ගස් දෙක තුනක පොල් ටික. ඔව් එහෙම කරමු. දැන් පොල් ගෙඩියක් 159ක් විතර වෙනවා ගෙඩිය. මොකද කරමු ලොකු ගාණක් හම්බුනොත් අපි භාග දෙකක් ගමු. උඹ භාගයක් දීපන් මම භාගයක් බොන්නම්. එහෙම එකඟයි නේද? අවුලක් නැහැ. උඹ භාගයක් ගනින් මම භාගයක් ගන්න. අපි දෙන්න බෝතලයක් ගමුකෝ. උඹ භාගයක් දීපන් මම භාගයක් බොන්නම්. යාළුවනේ සුපිරි කතාවක් ඇදුවා. අපේ ගමේ කතාවක් ඇසුරු කරගෙන හදන කතාවක්. අපේ ගමේ ඉන්නවා හොරු දෙන්නෙක්. ඒ කියන්නේ සුපිරි හොරු කියන්නේ මාර හොරු. මේ කියන්නේ මේ උන් හොරගම් කරලා මාව තමයි අල්ලන්නේ. ඒ ගමේ කතාවක් ඇසුරු කරගෙන හදපු කතාවක්. එහෙනම් හැමෝටම යාළුවන්ට සුබ දවසක්. එහෙනම් යාළුවනේ මං ගිහිල්ලා එන්නම්. මේ වගේ වීඩියෝ බලන්න channel එක subscribe කරන්න කියලා එකතු කරනවා. ආදෙන් ඉල්ලනවා හැමෝගෙම. channel එක තෝරලා දාලා තියාගන්න. එහෙනම් යාළුවෝ අපි ගියා.